අදත් අලුත් පාඩමක් මොනවාද කතා කරන්නේ? අපි මේ දවස් ටිකේම බලනවා A1 A2 und B1 B2 එකේ synonym. synonym කියන්නේ සමාන පද. වීඩියෝ 529. අපි බලමු අද මොන වගේ වචනද තියෙන්නේ. දවසින් දවසට සාමාන්‍යයෙන් දවසකට කියනවා වචන 10ක් ඉගෙනගෙන ඒකෙන් වාක්‍ය හදන්න කියලා. එහෙම නැත්නම් මේක හුරු පුරුදු කරගන්න බෑ. ප්‍රැක්ටිස් කරන්න නම් හැමතිස්සෙම උච්චාරණය කළ යුතුයි. වෙන ක්‍රමයක් නැහැ. නිතර උච්චාරණය කරනවා. දැන් හිතන්න බලන්න පොඩි කාලේ අම්මා try කරනවා දරුවාට අම්මා කියලා කියන්නේ. තාත්තා කියලා කියන්නේ. වතුර, ජෝගුව, නේ? පාන්, බත්, මාළු, බිත්තර. කොහොමද මෙයා ඉගෙන ගත්තේ මේ ළමයා? කතා කරන්න පටන් ගන්නකොට බිත්තරේට කියන්න බිත්තරයක් නැත්නම් බිත්තරේ කියන්න බැරි නිසා බිත් කියනවා. ජෝගුවට ජොග් කියනවා. වතුර එකට වතු කියනවා. අම්මට කියනවා. නැත්නම් කියනවා. තාත්තට තා කියනවා. අක්කට අක් කියනවා. ඔහොම කියලා ඒ ළමයා පුරුදු වුණාට පස්සේ කාලයක් යනකොට අම්මා කියලා කියනවා. එහෙමනේ? ඇයි කී සැරයක් මේ ළමයා කතා කරන්න පුළුවන් දවසේ ඉඳලා මේක ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද? එයා දන්නේ මේ අම්මා කියලා. එයා දන්නේ ඒ තාත්තා කියලා. හැබැයි ප්‍රැක්ටිස් කරලා දන්නවා මේ මගේ අයිතිකරු නැත්තම් මේ මගේ මව කියලා දන්නේ නැහැ. මෙයාව මං අඳුරනවා. මෙයා තමයි මාව ආරක්ෂා කරන්නේ. ඒ පදෙන් ඊට පස්සේ එයා දැනගන්නවා මෙයාට කියන්නේ අම්මා කියලා. ඇයි එයා කොයි වෙලාව හරි ඒක දැනගෙන නිතර කියනවා. මොනවද කියන්නේ? මොකද නිතර කියන්නේ? අම්මා, තාත්තා, අක්කා. ඔහොම නෙවෙයිද ඉගෙන ගන්න? මේ විදිහටම තමයි ජර්මනු. වෙන ක්‍රමයක් නැහැ. මේ විදිහටම ඉගෙන ගන්න. try කරන්න. හරි? එහෙනම් A1 A2 එකේ කියනවා උදාහරණයක් වශයෙන් langsam slowly මන්දගාමි හිමින් ඒ වගේ වාක්‍ය බැලුවොත් she is sehr langsam යා හරි හිමින් ඉන්නේ අර ළමයි එන්නේ නේ කල්පනා කර ඩ්‍රීමින් කර මොකක් හරි අතේ මල්ලත්තක් තියාගෙන නේ ළමයෝ එන්නකො පොඩ්ඩක් ඉක්මනට එහෙම කියනවනේ she is sehr langsam ඒ කියන්නේ හැම දෙයක්ම වගේ කන්න ගියත් බොන්න ගියත් පොතක පාඩමක් කියවන්න ගියත් langsam එතකොට මට මේක දැනගන්න ඕන නම් මේක මතක හිටින්න නැත්තම් මම මේක දවස පුරා කියන්න ඕනේ langsam හිමින් කියලා කියන්නේ අපි සිංහලෙන් පොඩ්ඩක් හිමින් ඔය ස්පීඩ් එක වැඩි තව පොඩ්ඩක් langsam නේ අර බයිසල් එක පදින්න පුරුදු කරනකොට කඩාගෙන යනවා බිම බලාගෙන යන්නේ ඉස්සරහා බලන්නේ නැහැ ඊට පස්සේ ගිහලා වදිනව කොහේ හරි නේ ඒකට කියනවා langsam sie ist sehr langsam සමහර වෙලාවට බොහොම හොඳයි langsam එක නේ හැමතිස්සෙම ඉක්මන් කියන එකත් හොඳ නැහැ B1 B2 එකේ කියනවා මෙහෙම träger langsam එකේ කියනවා träger ඒත් මන්දගාමි උදාහරණයක් ගත්තොත් is sehr träge. එයා හරිම හිමින් ඉගෙන ගන්නේ. හරි? කඩිසර නැහැ. හිමින් träge. ඒ B1 B2. ඉතින් මේක අමතක වෙනවා නම් මේක ඉතින් නිතරම පාවිච්චි කරන්න ඕනේ. දවස පුරා අද මේ දෙක පාවිච්චි කරන්න. langsam träge. Sie ist sehr langsam. Ist sehr träge. සමහර ළමයි අහනවා කොහොමද මේක මතක තියාගන්නේ කියලා. ඉතින් මටත් මතක නැහැ. මම ඕගලන්ට කියලා දෙන නිසා මට මතකයි. මම හැමතිස්සෙම නැත්නම් නිතර මේවා උච්චාරණය කරන නිසා මතකයි. වෙන ක්‍රමයක් නැහැ. ඕගොල්ලෝ හිතන ඇති අම්මා මෙයා දන්නව මාරු ජර්මන් නේ පිස්සුද? ඔය ටීචර්ස්ලා ඔය ගණන් පොත් බලන්නේ නැතුව ගණන් හදනවා. නැත්නම් ඔය ඉතිහාසය ගැන කතා කරනවා. නැත්නම් ගංගා ඇල දොළවල් එතන ගියාම ජියෝග්‍රැෆික් වල ඔය තියෙනවනේ ගම් නගර ඔය තියෙන්නේ මොකද්ද අර මේ දවස්වල කතා කරන මොකද්ද රටවල් දෙකක් අතර බොක්කක් ගැන නේ
අන්න ඒවා ඇයි නිතරම කියලා ඒකම කියලා කට හුරු කරගෙන තියෙන්නේ. ඉතින් වෙන ක්‍රමයක් නැහැ. පුළුවන් නම් ඒ ක්‍රමය ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. හරි? සමහර ඒගොල්ලන්ට එකපාරක් කිව්වම මතක හිටිනවා. අනේ මට නම් මතක නැහැ. එහෙම එකක් නැහැ. මේක කියලා තමයි පුරුදු වුනේ. eins ආසොයි කියන teuer. නේ? මිල අධිකයි. සත සෑහෙන මිල. Kinder sind heutzutage nowadays sehr teuer. මොකද්ද තේරුම? දැන් අපි ළමයිව මිලදී ගන්නවද? නෑ මේකේ පසුබිම තමයි මේ දැන් කාලේ ළමයි හැදීම සම්බන්ධව කතා කරන්නේ. ඒ කියන්නේ මට එන්නේ වචනේ සිංහල වචනය අපි දරුවෝ නේ ප්‍රසූත කරනවද කියලා කියන්නේ. ප්‍රසූත කරලා ළමයාව හදනවා නේ. කාලයක් යනකම් හදනවා, කන්න දෙනවා, බොන්න දෙනවා, ඊට පස්සේ අඳින්න දෙනවා, සපත්තු ගන්නවා නේ. සපත්තු කීයක් ළමයට අරන් දෙන්න ඕනේ. ඇඳුම් කීයක් මාරු කරන්න ඕනද? අවුරුද්දෙන් අවුරුද්ද ළමයා උස මහත් වෙනවා නේ. එතකොට මිල අධිකයි. ඒ කියන්නේ මේ ළමයට යන වියදම සෑහෙන වියදමක් දීලා තමයි අම්මලා තාත්තලා මේ ළමයිව හදන්නේ. එහෙනම් Kinder sind heutzutage sehr teuer. B1 B2 කියනවා costly. මිල අධිකයි. ඒකම තමයි. නේ? හැබැයි භාවිතා කරන වචනේ B1 B2 kostspielig. Kinder sind heutzutage sehr kostspielig. පැහැදිලිද? නේ? දැන් කාලේ ළමයි හැදීම මිල අධිකයි. හැදීම. ළමයින්ට තේරෙන්නේ නැහැ වයසට ගියාට පස්සේ අම්මට සලකන්න ඕනේ. ඇයි අර ළමයාට කොච්චර වියදම් කරලාද හදලා තියෙන්නේ? රැක බලා ගන්නවා, ඉස්කෝලේ යවනවා, මාකට් එකට ගිහලා බඩු ගේනවා, කපනවා, කොටනවා, බදිනවා, ටෙම්පරාදු කරනවා, ළමයා එනකොට ඔක්කොම කෑම හදලා ඉවරයි. වොෂ් එකක් දාන්න වතුර ලං කරනවා, ඇඳුම් ගලවනවා, සපොට් කරනවා, ක්‍රීම් ගානවා, පවුඩර් ගානවා, සපත්තු දානවා, ලේස් බඳිනවා. මේ හැම දෙයක්ම මේ අම්මා කරනවා නේ. ඒ තාත්තා ඉතින් ජොබ් එක කරනවා. තාත්තා ජොබ් එක කරලා සල්ලි ගේනවා. අම්මා තමයි ටීචරුයි සින්දු කියන මාස්ටරුයි හැම දෙයක්ම අම්මා තමයි කරන්නේ. නේ මව අර තොරක් නැහැ. හැබැයි දරුවෝ ලොකු වුණාම මොකද කරන්නේ? අම්මව අමතක කරනවා. තාත්තව අමතක කරනවා. එහෙම කරන්නේ නැද්ද? නේ ඕගොල්ලෝ දැකලා ඇති නේ. හැමෝම නෙමෙයි. බහුතරයක් නෙමෙයි. චූටි ටික දෙනෙක්. අම්මව නැත්නම් තාත්තව බලු කූඩුවට දාලා බල්ලව ගන්න ඇඳට නැත්නම් සෝෆා එකට. එහෙම සංස්කෘතියක් තියෙන්නේ. අර ඔක්කොම මතකයි. මුල අමතක වුණොත් මොකද වෙන්නේ? නාන්න තමයි වෙන්නේ. පරිප්පුව තමයි කන්න වෙන්නේ. දාඬුවම අනිවාර්යයි. අම්මටයි තාත්තටයි සලකන්නේ නැති, අම්මව උතුම් කොට තාත්තව උතුම් කොට සලකන්නේ නැති දරුවන්ට වෙන දේවල් මේ දවස්වල බලන්න පුළුවන්. මාධ්‍යදි බලන්න පුළුවන්. අම්මව පාවල දෙනවා, අම්මා ගැන කුණුහරුප කියනවා. ඒ කියන්නේ අම්මව සම්බන්ධ කරලා කොච්චර කුණුහරුප කියනවද? හරිම පාපයක්. හරිම වැරදි වැඩක්. ඒක නිසා බොහොම ඔයගොල්ලෝ මේක බැලුවොත් කල්පනා කරන්න කුණුහරුප අම්මා සම්බන්ධ කරලා කුණුහරුප තව එක්කෙනෙක්ට කියන්න යන්න එපා. ඒක සාපයක් වෙනවා, පාපයක් වෙනවා. අම්මා එරන් අම්මගේ ආදරය ලැබුණා, මාව බලාගත්තා, අතපය කඩන්න නැතුව හැදුවා, නෑවුවා, උණු වතුර රත් කරලා දුන්නා. ලෙඩක් වුණාම අනේ උස්සගෙන යනවා, කොන්දේ අමාරුවක් තියෙනවා, ඒත් ළමයා උස්සන් යනවා. නේ පොඩි ළමෙක් කියන්නේ ඔය කිලෝ 8ක් විතරනේ. ඊට පස්සේ 10 12 වුණත් උස්සන් යනවා. වඩාගෙන යනවා. බිම තියන්නේ නැහැ. ඒ වගේ මාර විදියට කරලා ඊට පස්සේ විවාහ වෙන දවසේ අඬනවා නේ ළමයා වෙන වෙනවා. ඒවා ඔක්කොම දරාගෙන ඉන්නේ කවුද? අම්මා. නේ? අම්මා තමයි වැඩියෙන්ම. තාත්තත් ඒවට සම්බන්ධයි නේ. තාත්තගේ ආදරේ වෙනින් ආදරයක්. මේක පොඩ්ඩක් මම මේ ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ මේව හදාගන්න. අම්මාව අමතක කරන්න එපා. අම්මා නැතුව ලෝකයක් නැහැ. හරි? තාත්තත් එහෙම තමයි. ඒක නිසා වැඩි හිටියන්ට ගරු කරන ඒවා මේ ඔක්කොම තියෙනවා. දැන් මෙතන මම මේ කතා කරන්නේ Kinder sind heutzutage sehr teuer. මොකද්ද මේකේ තේරුම? යුරෝපීය රටවල් වල දරුවන් හැදීම අඩු වෙලා. ජර්මනියෙන් ඉන්න ජනගහනය මිලියන් 84ක්, ඕස්ට්‍රියාවේ මිලියන් 9ක්, ප්‍රාන්ත 9ක් තියෙනවා. මතක තියාගන්න ලේසි. ජර්මනියේ ප්‍රාන්ත 16ක් තියෙනවා. හැබැයි එන්න ඉස්සර දරුවෝ 8 දෙනෙක් 9 දෙනෙක් ලංකාවේ වගේ
දැන් දරුවෝ 4 දෙනාට ගිහිල්ලා දැන් 3 දෙනෙක්ට ගිහිල්ලා දැන් දෙන්නයි සමහර ලාවට එක්කෙනයි. එතකොට ළමයි මේ බිහිවීම අඩු වෙනවා. අඩු වුණාම රටට මොකද වෙන්නේ? ජනගහනය අඩු වෙනවා. ඒ ජනගහනය අඩු වුණාම ෆොරනර්ස්ලව ගෙන්න ගන්නවා. පැහැදිලිද? ඔහොම තමයි යන්නේ. ඉතින් ලංකාවෙත් ඔය සෙල්ලමම තමයි. ඉස්සර කුඹුරු කරන්න වතු හේන් කරන්න ළමයි 8ක් හිටියා 9ක් හිටියා. කොහොම ඒව කරේ හේතුව මොකද අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. කන්න බොන්න විතරයි තිබුණේ. දෙන්න තිබුණේ. හරි? කන්න බොන්න. දැන් ලෝකෙ වෙනස් වෙලා. ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම වෙනස් වෙලා. eins, zwei, billig, ලාභයි. ඉතින් ඒක නිසා ඒකෙන් අයිති ප්‍රයෝජන ගන්න වෙනින් ජාතිකයෝ ඉන්නවා. නම කියන්න ඕනේ නැහනේ. Okay, good. eins, zwei එකේ කියන billig. Billig, die Hose war billig. නැත්නම් die Hose ist billig. කලිසම අරගෙන ඇවිල්ලා කියනවා die Hose war billig අම්මා ලාභයට ගත්තේ නේ. පස්සේ තමයි අර හිලුයි අර මොනවාද අර මොකද ඒකට කියන්නේ නූල් measurement එක ඒක කොටයි තදයි හිරයි නැත්නම් අර නූල් ගැලවිලා මහලා තියෙන ඒවා එහෙම තමයි billig වල නේ. ඉතින් quality නැහැ. සාමාන්‍ය එකක්. හැබැයි ඉතින් හොඳට බලලා ගත්තොත් ඉතින් quality එකක් තියෙන ඒවා ගන්න පුළුවන් billig. B1 B2 එකේ කියනවා price wert. නැත්නම් කියනවා වචනයක් තව තියෙනවා günstig. A1 billig A2 එකේ günstig කියන්නත් පුළුවන් B1 එකේ günstig කියන්නත් පුළුවන්. නැත්නම් B1 B2 එකේ price wert. ඒකේ උදාහරණ die Jacke war sehr preiswert. It was ne die Jacke war sehr preiswert. Die Hose war billig. නැත්නම් die Jacke war sehr günstig. Die Hose war sehr günstig. නැත්නම් die Hose ist sehr günstig. A2. A1 A2. පැහැදිලිද? එතකොට ඔබට ලකුණු ගන්න ඕන නම් B1 B2 එකේ B1 කරනකොට නැත්නම් B2 කරනකොට ඔයා මේ price weight කියන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. billig නෙමෙයි. billig එකටයි günstig එකටයි ඔයාට ලකුණු දෙන එකක් නැහැ. billig එකට නම් කොහොමත්ම දෙන්නේ නැහැ. හරි? එතකොට ඒගොල්ලෝ බලනවා ඔයාගේ ව්‍යාකරණ වලට වෙනම ලකුණු මට්ටමක් තියෙනවා. ඒක ඔයාට හම්බ වෙනවා. උච්චාරණයට වෙනම ලකුණු මට්ටමක් තියෙනවා. පැහැදිලි? ඒක වචන බහු වචන ස්ත්‍රීලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග. එතකොට ක්‍රියාපදවල conjugation වල මම යනවා මම ගියෙමි. ich gehe ich bin gegangen. අන්න ඒ වගේ වලටත් ලකුණු වෙනම දෙනවා. A1 A2 එකේ කියනවා leicht. leicht මේකත් උඟක් ඒගොල්ලෝ වරද්ද ගන්නවා. AE කියන්නේ අයන්න ඉයන්න. leicht. Licht නෙමෙයි. Licht කියන්නේ ලාම්පුව. light එක. Die A2 Prüfung ist sehr leicht. අම්මා අද දැන් එළියට ඇවිල්ලා විභාග ශාලාවෙන් කියනවා දැන් අම්මා හරිම ලේසිලු. අයියෝ. එහෙම එකක් නැහැ. ප්‍රශ්න පත්‍ර 10ක් 12ක් විතර තියෙනවා. ඒක තමයි මුළු අවුරුද්දම කැරකෙන්නේ. ඊට පස්සේ තියෙනවා තව සෙට් එකක්. අනිත් අවුරුද්දේ වෙනස් කරනවා. ගිය අවුරුද්දේවත් මේ අවුරුද්දට දානවා. 3-4ක්. දාලා කවල මේ දෙන්නේ. එහෙම තමයි ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ. Die A2 Prüfung ist sehr leicht. B1 B2 einfach easy. Einfach. Die A2 Prüfung ist sehr einfach. දෙකම එකයි. නමුත් මේක B1 B2 එකේ level එක. Einfach. Ne? Käme oder sehr einfach. Das Essen ist sehr einfach. Ein einfaches Essen. Ne? Adjektiv එකක් දැම්මොත් einfaches Essen. Heute ist ein einfaches Essen da. තියෙනවා. Alles klar? Okay, da එකක් බලමු. A1 A2 එකේ කියනවා hässlich. Die Gebäude ist hässlich. ගොඩනැගිල්ල කැතයි. හරි මොකද්ද මේ නිකන් අයිඩියා එකක් නෑ මේ Gebäude එකේ නේ. Gebäude කියන්නේ ගොඩනැගිල්ල. පාට හරියන්නේ නෑ, ගැලපෙන්නේ නෑ. එහෙම තියෙනවනේ. ඒගොල්ලෝ කල්පනා කරනවා මේක පොඩ්ඩක් මාකට් කරන්න ඕනේ. මාකට් කරන්න ඕනේ නම් තියෙනවා ක්‍රමවේදයක්. මොකද්ද? hässliche Farbe. ඒ කියන්නේ Farbe කියන්නේ පාට. ඒ කියන්නේ ඒක පේන්ට් කරනවා කවුරුත් අකමැති පේන්ට් එක. එතකොට ඒ ගොඩනැගිල්ල ගැන හුඟක් ඒගොල්ලෝ කතා කරනවා. ඒක ඇවිල්ලා මාකටිං ස්ට්‍රැටජි එකක්. Die Gebäude ist hässlich. නැත්නම් කියන්න පුළුවන් පිරිමියෙක්ට නේ කැත පිරිමියෙක්ට
නේ der Mann is hässlich එම කියන්න පුළුවන් නේ ඉතින් ගෑනු එක්කෙනෙක්ට අපි එහෙමත් ගෑනු එක්කෙනෙක්ටත් කියන්න පුළුවන් නේ එතකොට මගේ S2 ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගෑනු එක්කෙනෙක්ට කිව්වොත් die Frau is hässlich නේ එහෙම දෙයද නෑ කවුරුත් hässlich නෑ කවුරුත් hässlich නෑ ඔක්කොම ලස්සනයි අපිට පේන්නේ hässlich වගේ හැම එක්කෙනාගේම තියෙන අලංකාරයක් ඒක කළු වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් රතු හමක් වෙන්න පුළුවන් නේ නමුත් හැමෝගෙම තියෙන කළු හම හොඳට බලන්න කළු එකට ඔයා කැමති නැති වුණාට හොඳට ලස්සනට බලන්න බලනකොට ඔයාට තේරෙනවා එයාගේ අලංකාරයක් තියෙනවා හැම එක්කෙනාගේම අලංකාරයක් තියෙනවා විවිධ පුද්ගලයන් විවිධ විදියට මේ පොළවේ ජීවත් වෙනවා ඒගොල්ලොන්ගේ තියෙනවා හැම තිස්සෙම අලංකාරකම B1 B2 කියන unschön අප්‍රසන්නයි die Gebäude ist unschön ඒක එච්චරම නේ එහෙනම් අද ඉගෙන ගත්තා hässlich unschön schön schon නෙමෙයි schön schon කියන්නේ already schön o umlaut hässlich a umlaut එක ඇවිල්ලා he එයන්න hässlich hässlich නෙමෙයි hässlich unschön ඉතින් මේක උච්චාරණය කරාම මේවා මතක හිටිනවා hässlich unschön hässlich 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 ඉතින් මේක විවිධ ආකාර දේවල්ට දාන්න පුළුවන් ඒක වාහනයකට දාන්න පුළුවන් නේ das Auto ist hässlich පැහැදිලිද ගෙබොයිඩ වගේ පිරිමියෙක් ගෑනුවෙක් කෙනෙක් පොඩි ළමයි නේ අපි පොඩි ළමයිට කියන්නේ සාමාන්‍ය hässlich කියලා හුරතල් හුරුබූටි එහෙමනේ කියන්නේ නේ එහෙනම් das Kind ist hübsch අන්නේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වචනේත් අපි දැනගන්න ඕනේ. අපි අද දැන් බලමු A1 A2 schnell ඉක්මනින්. heute muss ich schnell nach Hause. අද මම ඉක්මනට ගෙදර යන්න වෙනවා. කියන්නේ මට ගෙදර යන්න වෙනවා. මොකද අර එක්කෙනෙක් එනවයි කිව්වා නේ 6ට. දැන් 5යි වෙලාව දුහන්න ඕනේ නේ. ස්ටේෂන් බාන් එකේ නැගලා, S බාන් එකේ නැගලා, බාන්හෝෆ් එකෙන් බෑලා නේ මිනිත්තු 5ක් විතර ඇවිදින්න ඕනේ. ටක ටක් ටක් ගාලා පැයටක් වැඩ කරලා, පැය කියන්නයි, පැය කෙන්නයි, පැය 10යි නේ. එතකොට කියනවා schnell schnell. come ja ඉක්මනට rush. නැත්තම් කියනවා rush. heute muss ich rush nach Hause. schnell nach Hause A1 A2 B1 B2 rush නැත්නම් අපිට කියන්න පුළුවන් zügig ගිය පාර පාඩමේ අපි කතා කරා zügig heute muss ich zügig nach Hause දෙකම පාවිච්චි කරන්න පුළුවන් rush oder zügig එහෙනම් schnell rush zügig කියන එක දැනගන්න නම් මොනවද කරන්න ඕනේ අර පොඩි ළමයා සිංහල ඉගෙන ගත්තා වගේ වැඩේ කරන්න ඕනේ එච්චරයි මේ ඔක්කොම මතක තියාගත්තම ඔයාලට කතා කරන්න පටන් ගන්න පුළුවන්. ඇයි හැම එකම මතක නැහැ. හැබැයි ප්‍රැක්ටිස් එක තියෙනවා. සමහරට තේරුම දන්නේ නැහැ. නමුත් ප්‍රැක්ටිස් එක තියෙනවා. එතකොට 130ක් විතර හොඳටම දැනගත්තොත් කතා කරන්න බැයිද ජර්මන් භාෂාව? පුළුවන්. A1 A2 එකේ කියනවා schön. schon නෙමෙයි schön. o කට උල් කරලා යන්න කියන්නේ schön. beautiful. Die Frau ist schön. Der Mann ist schön. Das Kind ist schön. Die Oma ist schön. Der Opa ist schön. Die Gebäude ist schön. Ein schönes Auto. Adjektiv wala Auto eka das Auto nisa schönes. Ein schönes Auto. පැහැදිලිද? මේම තමයි ගොඩනගා ගන්න ඕනේ. B1 B2 attractive. අර ඉංග්‍රීසි වලම ඒකම තමයි. ආකර්ෂණීය. Die Frau ist attractive. Attractive. මේ තුනකට බෙදන්න. Attractive. Die Frau is attractive. අපිට තව මේකේ තව කැලි දාන්න පුළුවන්. Die Frau is sehr attractive. හරිම ලස්සනයි නේ. අපි තියෙනවා ඒ දවස්වල භාවිතා කරනවා කවුරුද ඒක භාවිතා කරන්නේ දැකුම් කලුයි. දැකුම් කලුයි කියන්නේ ආකර්ෂණීයයි නැත්නම් attractive. කලාතුරකින් ලස්සන දෙයක්. ඒතකොට attractive දැකුම් කලුයි. Die Frau is sehr attractive. Eine hübsche Frau. Eine schöne Frau. Die Frau, ne? Schöne Frau. Alles klar? Okay, Tiger Ballon. A1 A2 schwer. Die Arbeit ist schwer. හරිම අමාරුයි නේ මං අලුත් එකක් හොයන්න ඕනේ මේක නම් කරන්න අමාරුයි කොන්ද අතර දෙනවා කකුල් දෙක රිදෙනවා හිටගෙන වැඩ කරන්නේ අමාරු වැඩක් නේ පැය හතරක් හිටගෙන වැඩ කරනවා පැය භාගයයි පවුස් අයිමත් පැය
3:45 පැය 4ක් විතර වැඩ කරනවනේ හිටගෙන වැඩ කරලා මට පුරුදුම නැහැ. ඇයි මම කන්නේ බොන්නේ ඉඳගෙන වැඩ කරන්න ඕනේ හිටගෙන නේ. ඔව් ඕකේ. එහෙම ඉතින් ප්‍රශ්නයක් තියෙන සමහර ඒකට නේ. කන්නේ ඉඳගෙන වැඩ කරන්නේ හිටගෙන. ඒකට ඉතින් අමාරුයි. Die Arbeit ist schwer. B1 B2. Anspruchs S එකක් වෙනවා voll. VOL. voll කියන්නේ සාමාන්‍යයෙන් full කියන එක. හරි? හෝල් එකට ගියාම houseful. houseful කියන්නේ ශාලාව full. Anspruchsvoll. Demanding. Die Arbeit ist anspruchsvoll. ඒ කියන්නේ මේ schwer කියන එක තමයි. හැබැයි B1 B2 එකේ anspruchsvoll. දැන් ඔබ හිතන්න බලන්න B1 B2 එකේ exam එකේදී ඔබ ඒක පාවිච්චි කරොත් මොකද වෙන්නේ? පැහැදිලිද? යමක් ඉගෙන ගත්තද? අලුත් දෙයක් ඉගෙන ගත්තද? අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් comment එකක් දෙන්න. තව කෙනෙක් එක්ක share කරගන්න. වීඩියෝ 529ක් 530 දී. අතර කරමුද? දැන් ඇති කියලා හිතෙන්නේ නැද්ද? comment එකක් දෙන්න. එහෙනම් alles Gute bis bald und tschüss.